මෝහක්ඛයෝ නිබ්බානං සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස කිස්මින්නුකෝ භික්කවේ සති කිං උපාදාය කිං අබිනිවිස්ස ඒවං දිට්ටි uppajjati ඒතං මම ඒසෝ හමස්මි ඒසෝ මේ අත්තාති තී ආරණ්‍යේ වැඩ සිටින පූජනීය වන්දනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණගරුක වාසනාවන්ත පින්වතුනි මේ පින්වතුන් විසින් සූදානම් වන්නේ භාග්‍යතුන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙලා ඔබ අප කෙරෙහි කරුණාවෙන් මේ ලෝකෙට විවර කරලා දීලා තියෙන උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිඳක් කාල වේලාවට අනුරූපීව කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්න. පින්වතුනි බුද්ධ ශාසනයක් ලැබිලා තියෙන වෙලාවක ඒ බුද්ධ ශාසනයේ සෙවණ ලබන බෞද්ධයන් විදිහට ඔබ කවුරු කරගත යුතුම දෙයක් සහ ළඟා කරගත යුතුම දෙයක් තමයි අපි මොහොතක් පාසා නිරන්තරයෙන් සිහි කරගන්න ඕන දෙයක් තමයි අපි කොච්චර මේ ගත කරන ජීවිතය ඇතුලේ නිර්වාණයට නැත්නම් නිර්වාණගාමිනී මාර්ගය අපි කොච්චර පූර්ණේ කරගන්නවද නැත්නම් නිවන සඳහා අපි කොච්චර වෙහෙස මහන්සියලා කටයුතු කරනවාද කියන කාරණාව පිළිබඳව අපි කවුරුත් හොඳ ප්‍රත්‍යවේක්ෂාවක ඉන්න ඕන. මොකද මම මෙහෙම කියන්නේ පින්වතුනි භාග්‍යතුන් වහන්සේ යමක් දේශනා කරාද ඒක අපි ඒ කියන්නේ දේශනා කරාද කරා තමයි පින්වතුනි. ආයි ඒකේ හරි වැරද්දක් අපිට හොයන්න යන්න අවශ්‍ය නැහැ. මොකද භාග්‍යතුන් වහන්සේ කියන්නේ නැත්තම් බුදු කෙනෙක් කියලා කියන්නේ මේ ලෝකෙට එහෙම හැමතිස්සෙම හැමදාම පහළ වෙන උතුමන් වහන්සේ නමක් නෙමෙයි. හැම කාලෙකම පහළ වෙන උතුමන් වහන්සේ නමක් නෙමෙයි. උන්වහන්සේ පාරමී ධම් පුරලා අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳලා හරි ලෝක සත්‍යය කෙරෙහි කරුණාවෙන් මේ ලෝකෙට පහළ වෙලා ලෞතර බුද්ධත්වයේ අවබෝධ කරගෙන උන්වහන්සේ යම්කිසි දෙයක් දේශනා කරාද ඒ දේශනා කරේම මේ ගෝරතර සංසාරේ දුක් විඳ ඉපදි මෙරි අනන්ත අප්‍රමාණ දුක්ඛන්දරාවක් විඳින ඔබ මම වැනි මේ සත්වයින්ව මේ සංසාරයෙන් ඈතර කරන්න කියන ඒ බොහෝම කරුණාවන්ත නේද? බොහෝම මෛත්‍රී සහගත සිතේ. එතකොට උන්වහන්සේ යමක් දේශනා කරා නම් මගේ පින්වතුනි අද ලෝකේ මොන තරම් තාක්ෂණයේ දියුණු වුණත් ඒ දියුණු වෙන තාක්ෂණයන් එක්ක කාලෙන් කාලෙට අපි කියනවා මේ ලෝකේ අප්ඩේට් වෙනවා කියලා. හරි. නවීන විද්‍යාවත් එක්ක ගත්තට පස්සේ මේ ලෝකේ අප්ඩේට් වෙනවා කියලා කියනවා. අද කියන එක නෙමෙයි හෙට කියන්නේ. අද යම් කිසි නියතයකට මොකක් හරි අගයක් නැත්නම් වැලියු එකක් දීලා තියෙනවා. දැන් ওই විද්‍යාවෙම කරන ළමයි දන්නවා. අද දෙන අගේ නෙමෙයි තව ටිකක් කල් ගියාට පස්සේ තියෙන. අඩුම දශම ගාණක් හරි ඒ නියතයට නැත්නම් ඒ අගයට මොකක් හරි අගයක් එකතු වෙනවා. දශම ගාණක් හරි වෙනස් වෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ පහළ වෙලා නැත්නම් බුදු කෙනෙක් පහළ වෙලා ලෝකෙට උන්වහන්සේ දේශනා කරපු ධර්මයේ මගේ පින්වතුනි අද අවුරුදු 2500කට වැඩි ඒ තරම් කාලයක් ඉක්මලා ගිහිල්ලත් පින්වතුනි මේකේ අපිට ඇලපිල්ලක්, ඉස්පිල්ලක්, පාපිල්ලක් කිසිම දෙයක් අපිට අද වෙනස් කරන්න බෑ. වෙනස් වෙන්නෙත් නැහැ. ඒක තමයි භාග්‍යතුන් වහන්සේ නමක්ගේ පහළ වීම තුල උන්වහන්සේ දේශනා කරන ඒ ධර්මයේ තියෙන ගැඹුර, ශ්‍රේෂ්ඨත්වය. හරි. එහෙනම් ඔබ වාසනාවන්තයි. මොකද ඔබට එහෙම දහමක් ලැබිලා තියෙනවා. ඔබට එහෙම ශාසනයක පිළිවෙත් පුරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඔබට අද මේ මම දේශනා කරන ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න පුළුවන් කන් දෙකක් ලැබිලා තියෙනවා. ස්වාමීන් වහන්සේ නමක් දැක ගන්න ඇස් දෙකක් ලැබිලා තියෙනවා. හරි. උපතින්ම බෞද්ධ වෙලා තියෙනවා. එහෙනම් ඔයගොල්ලෝ හැමෝම බොහොම වාසනාවන්ත මිනිස්සු කොට්ටාසයක්. මේ වාසනාව
ඕගොල්ලෝ කොච්චර උරගා බලනවද? මේ උපතින්ම ලැබිච්ච මේ වාසනාවෙන් ඕගොල්ලෝ ප්‍රතිඵලයක් නෙලා ගන්නවද නැද්ද කියන එක පිළිබඳව තම තමන් හොඳට ප්‍රත්‍යක්ෂා කරලා බලන්න පිටුතුනි. මොකද මිනිස්සු සාමාන්‍ය ලෝකේ ඇති වෙනකන් දේවල් පස්සේ දුවනවා ඒගොල්ලෝ ලෞකිකව ගොඩාක් දේවල් ළඟා කරගන්නවා. හැබැයි ඒගොල්ලෝගේ ආධ්‍යාත්මය නැත්නම් තමන්ගේ හිත හදා ගන්නවා කියන එක මිනිස්සු බොහොම අඩුවෙන් තමයි කරන්නේ. හරි. අද ධර්මදේශනාවට මාතෘකා වෙච්ච ගාථා පාඨය සංයුක්ත නිකායේ බොහොම ලස්සන සූත්‍ර පාඨයක් වගේම හරියට කියවලා ගත්තොත් මගේ පින්වතුනි මතක තියාගන්න මේකෙන් ඔයගොල්ලොන්ට මේකේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හරි. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ සූත්‍රයේ අවසානයේ යම් කිසි කෙනෙක් මේ සූත්‍රයේ කියන මේ කරුණු ටික තේරුම් ගත්තද? මේ කියන මේ දෘෂ්ටීන් හයේ තියෙන සැක දුරු කරගත්තද? ඒ පුද්ගලයා නැවත සතර අපාගාමී වෙන්නේ නැහැ කියනවා. හරි. සතර අපායක් දකින්නවත් නැහැ කියනවා. හේතුව අන්න මේ කාරණා ටික හරියට යම් කිසි කෙනෙක් නුවණින් අවබෝධ කරගන්නවා කියන්නේම මගේ පින්වතුනි ඒ පුද්ගලයා සෝවාන් ඵලයටපත් වුණා කියන එක. සූත්‍රයේ දිහා බැලුවට පස්සේ සහ භාවනා කරන අම්මලා තාත්තලාට සමහර විට මේ කියන කාරණාව හොඳින් තේරෙයි, හොඳින් වැටහෙයි. එහෙම නැත්නම් දේශනාව ශ්‍රවණය කරන කියන්නේ භාවනාවක් කරලා නැති අපි කියන්නේ අපිට මුදිට්ටි විසුද්ධිය සඳහා භාවනා කරපු අම්මලා තාත්තලාට මේ දේශනාව ගොඩක් හොඳට වැටහෙයි. එහෙම නැතුව ධර්මදේශනාව ශ්‍රවණය කරන අම්මලා තාත්තලාටත් ඔබටත් මේ ධර්මදේශනාව එකසේ වැදගත් වෙනවා පින්වතුනි. මේක බොහෝම ටිකක් ගැඹුරු වුණත් අපි කවුරුත් ඇසිය යුතු දේශනාවක්. හරි. මොකද මම මෙහෙම කියන්නේ ඔබ දන්නවා චතුරාර්ය සත්‍ය දේශනාවේ පළවෙනි සත්‍ය තමයි දුක්ඛ සත්‍ය කියන එක. හරි. දුක්ඛ සත්‍ය කියන එක. ඊට පස්සේ එහෙනම් දුකට හේතුව කියන එක භාග්‍යතුන් වහන්සේ දේශනා කරා මොකක් කියලාද? තණ්හාව කියලා, තෘෂ්ණාව කියලා. දුකට හේතුව තණ්හාව නම් පින්වතුනි මේ තණ්හාවත් ඇති වෙන පිළිවෙලක් තියෙනවා. තණ්හාව ඇති වෙන පිළිවෙලක් තියෙනවා. නිකන් කල්පනා කරලා බලන්න මිනිස්සු වැඩිපුරම තණ්හා කරන්නේ. අපි යම් දෙයකට තණ්හා කරනවද, ආශා කරනවද, යම් දෙයකට බැඳිලා තියෙනවද? ඒ බැඳීමට අනුරූපීව මගේ පින්වතුනි අපිට දුක වැඩි. හරි? දුක වැඩි. එතකොට මේ තණ්හාව කියන එකේ පිළිවෙල ගත්තට පස්සේ වැඩිපුරම මිනිස්සු තණ්හා කරන්නේ කාටද? කාටද? මට නැත්තම් මම කියන පුද්ගලයාටනේ. මට නැත්තම් මම කියන පුද්ගලයාට. අන්න මේ දහමේ බුදුදහම ඇතුලේ ස්කන්ධ පහක් දේශනා කරන භාග්‍යතුන් වහන්සේ. මේ ලෝකේ පරමාර්ථ ධර්ම ගත්තට පස්සේ පින්වතුනි හරි ඔබ දන්නවා චිත්ත, චෛතසික, රූප, නිබ්බාන කියලා, නිර්වාණය කියලා පරමාර්ථ ධර්ම හතරක් තියෙනවා. මේ පරමාර්ථ ධර්ම හතරෙන් චිත්ත, චෛතසික, රූප කියන මෙන්න මේ පරමාර්ථ ධර්ම තුන අපිට ස්කන්ධ පහක් යටතට දාන්න පුළුවන්. හැබැයි නිර්වාණය කියන්නේ මොකක්ද? ස්කන්ධ විනිර්මුක්ත ධර්මයක්. නිර්වාණය කියන එක ස්කන්ධ කොටකට වැටෙන්නේ නැහැ. හැබැයි රූප ධර්ම ටික වැටෙනවා මගේ පින්වතුනි රූපස්කන්ධය කියන මේ ස්කන්ධ කොටට. ඊළඟට චිත්ත සහ චෛතසික කියන ධර්ම ටික වැටෙනවා කොහෙටද? නාමස්කන්ධ හතරට. මොනවාද නාමස්කන්ධ හතර? වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මෙන්න මේ ස්කන්ධ හතර කොටට වැටෙනවා මොකක්ද? නාමස්කන්ධ ටික. කියන්නේ චිත්ත චෛතසික ධර්ම ටික. හරි. මේ තණ්හාව කියන ධර්මයේ ගොඩ නැගෙනකොට මේ ලෝකේ සත්වයා මම මගේ කියලා ගොඩනගාගෙන තිබ්බට යම් දෘෂ්ටියක්. හැබැයි මේ ලෝකයේ සත්‍ය වශයෙන්ම පවතින්නේ මොකක්ද? මෙන්න මේ ස්කන්ධ පහක පැවැත්මක්. ස්කන්ධ පහක ක්‍රියාකාරීත්වයක්. හරි. එතකොට මෙන්න මේ ස්කන්ධ පහේ එකතුව. හරි. මෙන්න මේ ස්කන්ධ පහ එකට අරගෙන සත්වයා ආත්ම භාවයක් ගොඩනගාගෙන තියෙනවා. මොකක්ද? මම කියලා. හරි. එහෙනම් අංක 1ට සත්වයාට ගොඩනැගෙන තණ්හාව ගොඩනැගෙන්නේ මගේ පින්වතුනි මෙන්න මේ ස්කන්ධ පහ ආරම්භය ගොඩනගාගෙන තියෙන ආත්ම භාවයේ කෙරෙහි. හරි. හොඳට කල්පනා කරන්න එහෙම නෙමෙයිද කියලා. මිනිස්සු ඒකයි මට නැත්නම් Tamanට මොන හරි කරදරයක් වෙනවට අකමැති. ඇයි? කියන්නේ හිතන්න Tamanට මොකක් හරි වෙනවට අකමැති. හැබැයි බාහිරේ ඉන්න අයට කැමති කියන්නේ සමහර බාහිරේ ඉන්න මිනිස්සුන්ට මොන හරි වුණාට එච්චර දැනෙන්නේ නැහැ නේ. Tamanට මොන හරි වෙනකොට දැනෙනවා. හරි? බාහිරින් ඉන්න අයගේ ආයත මොන හරි කරදරයක් විපතක් වෙනකොට කැමැති කියන එක නෙමෙයි මම කියන්නේ. ඒගොල්ලන්ට මොකක් හරි වුණාට පස්සේ දැනෙනට වඩා Tamanට මොකක් හරි උනොත් දැනෙනවා. හේතුවයි අන්න මෙන්න මේ ස්කන්ධ පහ ආධ්‍යාත්මිකව මේ තියෙන ස්කන්ධ පහ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ආධ්‍යාත්මික ස්කන්ධ පහ ආරම්භය
සත්වයා ගොඩනගාගෙන තියෙනවා මොකක්ද? ආත්ම භාවයක්. මම කියලා. අන්න එහෙනම් අංක 1ට තණ්හාව කියන එක ගොඩනැගෙන්නේ මගේ පින්වතුනි මෙන්න මේ ආත්ම භාවය කෙරෙහි. තමන්ගේ හරි ආධ්‍යාත්මික ආත්ම භාවය කෙරෙහි තමයි අංක 1ට තණ්හාව ගොඩනැගෙන්නේ. ඊට පස්සේ ඕකේ ඊළඟට තණ්හාව ගොඩනැගෙන්නේ සත්වයාට මෙන්න මේ ආත්ම භාවයත් සමගම තමන්ගේ අවයවයන් ටිකත් එක්ක. රූපේ ගත්තොත් මගේ කකුල, මගේ අත, මගේ මූණ නේද? මගේ ඇස් දෙක, මගේ කන් දෙක කියලා අන්න මගේ කියලා ගොඩනගාගෙන තියෙනවා අවයවයන් ටිකක් තමන්ගේ කියලා. රූපය පැත්තෙන් ගත්තා පස්සේ. ඔවා නාම ධර්ම පැත්තෙන් ගත්තට පස්සේ මගේ සතුට, මගේ සැප. හරි? ඊට පස්සේ මගේ ශ්‍රද්ධාව කියයි. නේද? මගේ කැමැත්ත, මගේ ප්‍රඥාව කියලා අන්න ගොඩනගාගෙන තියෙනවා. මගේ හිත කියලා. හරි අන්න මගේ කියලා ආධ්‍යාත්මිකව තමන්ගේ මේ ආධ්‍යාත්මික సంతානයේ මගේ කියලා ගොඩනගාගත්තු ටිකක් තියෙනවා. එහෙනම් දෙවෙනියට තෘෂ්ණා කරන්නේ අන්න ඒ ටිකට. ඊළඟට තමයි මගේ පින්වතුනි ඔය බාහිරින් ඉන්න මගේ දරුවා, මගේ අම්මා, මගේ තාත්තා, මගේ වාහනේ, මගේ ගෙදර, මගේ ඉඩම කියලා අන්න මගේ කියලා බාහිරෙන් තියෙන දේවල් ටිකට තමයි මගේ පින්වතුනි මිනිස්සුන්ගේ ඊළඟ තණ්හාව කොට නැගෙන්නේ. හරි? ඊට පස්සේ තමයි ඔය අනිත් ඔය පොඩි දේවල් ටිකට බැඳෙන්නේ. හරි? එහෙනම් ඔබට තේරෙනවද සත්වයා වැඩිපුර මේ තණ්හාව කියන කෑල්ලෙන්, තණ්හාව කියන ධර්මයෙන් සත්වයා වැඩිපුර බැඳෙන්නේ මෙන්න මේ මම මගේ කියලා ගොඩනගාගෙන තියෙන කොටස් ටිකට. හරි? ඒකේ මම කිය අංක 1ට එන්නේ මොකක්ද? අංක 1ට එන්නේ මම මගේ කියලා ගොඩනගාගෙන තියෙන ටික. මම කියලා අරගෙන තියෙන මේ ආත්ම භාවයේ කෙරෙහි තමයි සත්‍යය වැඩිපුරම තණ්හා කරන්නේ. අන්න භාග්‍යතුන් වහන්සේ එතකොට එහෙනම් මේ මම මගේ කියලා ගොඩනගාගෙන තියෙන සංඥාව කෙනෙක් දුරු කරගත්තොත් මොකද වෙන්නේ? මම මගේ කියලා ගොඩනගාගෙන තියෙන සංඥාව එක වැරදි දෘෂ්ටියක්. හේතුව මේ මම මගේ කියලා ගොඩනගාගෙන තියෙන ස්කන්ධ පහක පැවැත්මකට නම් පින්වතුනි කෙනෙක් මේ යථාර්ථය අවබෝධ කරගෙන ඒ මම මගේ කියන දෘෂ්ටිය දුරු කරගත්තොත් මොකද වෙන්නේ? ඔබට හිතෙන්නේ මොකක් වෙයිද? අන්න මම මගේ කියන කෑල්ල දුරු කරගන්නවා කියන්නේ මම තාත්තේ ඒ පුද්ගලයාට මම මගේ කියලා තණ්හාවෙන් අල්ලගන්න තියෙන ඒ තණ්හාව කියන කොටසත් මොකද වෙන්නේ? කැඩිලා යනවා, කැපිලා යනවා. එහෙනම් අන්න තණ්හාව දුරු කරා කියලා කියන්නෙම දුක නැති වෙනවා කියන එක නේ. දුක්ඛ සත්‍යයේදී දුකට හේතුව තණ්හාව නම් පින්වතුනි තණ්හාව කෙනෙක් දුරු කරොත් දුක නැතිනවද නැද්ද? දුක නැති වෙනවා. නැවත ස්කන්ධ පහක හට ගැනීමක් නැහැ. තණ්හාව දුරු කරා කියලා කියන්නේ. එහෙනම් මේ තණ්හාව දුරු කරද්දී අන්න අර මම මගේ කියලා අරගෙන තියෙන දෘෂ්ටිය දුරු කරගත්තොත් කෙනෙක් අන්න එයාගේ තණ්හාවත් මගේ පින්වතුනි ක්‍රමක්‍රමයෙන් දුරු වෙනවා. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ අහනවා මේ සූත්‍රයේ ස්වාමීන් වහන්සේලාගෙන් මහණෙනි කුමක් නිසා හරි කුමක් ඇසුරු කොට කුමක් නිසා කුමකට පැමිණ ප්‍රශ්න තුනක් අහනවා. මොකද්ද? කුමක් ඇසුරු කොට නැත්තම් කුමක් නිසා කුමකට පැමිණ සත්වයා මම මගේ ආත්මය කියන මේ දෘෂ්ටිය ගන්නවද කියලා. හරි? ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා මොකද්ද ප්‍රශ්නේ? කුමක් ඇසුරු කොටගෙන කුමක් නිසා කුමකට පැමිණ සත්වයා මම මගේ ආත්ම භාවය කියන මේ දෘෂ්ටිය එළඹ ගන්නවද කියලා. හරි? එහෙනම් ඔබගෙන් මම මේ ප්‍රශ්නේ අහුවොත් කුමක් නිසා කුමකට පැමිණ කුමක් ඇසුරු කරගෙන මේ කියන මේ මම මගේ කියන මේ දෘෂ්ටිය ගොඩනගා ගන්නවද? ඔබ ඔය මම මගේ ආත්මය කියලා ගොඩනගාගෙන තියන්නේ ඇයි? මොකක් නිසාද? මොකකට පැමිණිලාද? මොකක් ඇසුරු කරගෙනද කියලා ඇහුවොත් මොකද දෙන්න තියෙන උත්තරය? අන්න භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ උන්වහන්සේලාට මේ ස්වාමීන් වහන්සේලාට කියනවා මහණෙනි රූපය ඇති කලෙහි හරි උදට අහගන්න මේක දේශනාව දෙපාරක් තුන් පාරක් හරි අහන්න. හරි අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මොකද්ද? රූපේ මහණෙනි රූපේ ඇති කලෙහි රූපයට පැමිණ රූපය නිසා මොකද්ද? සත්වයා මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්නවා කියන. මොකක්ද? රූපය නිසා රූපයට පැමිණ රූපය ඇසුරු කරගෙන සත්වයා මොකක්ද? මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්නවා කියන. හරි? ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද? වේදනාව නිසා වේදනාව ඇසුරු කරගෙන වේදනාවට පැමිණ සත්වයා මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගන්නවා කියලා. ඔය විදිහට සංඥාව නිසා සංඥාවට පැමිණ සංඥාව ඇසුරු කරගෙන සත්වයා මම මගේ ආත්ම භාවය කියන මොකක්ද? දෘෂ්ටි ඇති කර ගන්නවා කියනවා. ඊළඟට සංස්කාර නිසා සංස්කාරයන් වලට පැමිණ සංස්කාර
ඇසුරු කරගෙන සත්වයා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්නවා කියන. ඊළඟට විඥාණය නිසා විඥාණයට පැමිණ විඥාණය ඇසුරු කරගෙන සත්වයා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ඇති කර ගන්නවා කියන. එහෙනම් පින්වතුනි මේ කියපු කාරණාව පිළිබඳව තම තමන් හිතලා බැලුවොත් හරි රූපය තියෙනවා කියලා කියන්නෙම හරි පූර්ව භවයේ දැන් මේ වර්තමාන භවයේ මේ රූපයක් ඇති උනේ ඇයි? පූර්ව භවයේ අවිද්‍යාව, තෘෂ්ණාව, කර්මය කියන මේ අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම කියන හේතු ටික හේතු වෙලා වර්තමාන භවයේ රූපයක් ඇති වුණා. මේ ඔබට මේ කයක් ලැබිලා තියෙන්නේ වර්තමාන භවයේ මේ කයට හේතුව අතීත අවිද්‍යාව, තෘෂ්ණා, කර්ම. ඒ වගේම වර්තමානයේ ආහාරය නිසා මේ රූපය මොකද වෙන්නේ? පවතිනවා. හරි. එතකොට එහෙම ලැබිච්ච රූපයක් නිසා ඔබට අද මම මගේ කියන හැඟීම ඇහිලා නැද්ද? මම මගේ කියන හැඟීම ඇහිලා නැද්ද? රූපේ නිසා. කල්පනා කරලා බලන්න. ලැබිලා තියෙන රූපයත් එක්ක ඔයගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ ඔයගලන්ට හිතෙන්නේ නැද්ද මේ ඉන්නේ මම කියලා? ඔයගොල්ලෝ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිල්ලා තමන්ගේ මූණ දිහා බලලා මගේ මූණ කියලා හිතෙන්නේ නැද්ද? තමන්ගේ අත දිහා බැලුවට පස්සේ මගේ අත, මගේ කකුල කියලා හිතෙන්නේ නැද්ද? මගේ කොණ්ඩේ කියලා හිතෙන්නේ නැද්ද? ඇයි? අන්න රූපයක් තියෙනවා කියලා කියන්නේ මම්මේ තාත්තේ. ඒ රූපය නිසා සත්වයාට මොකක්ද වෙන්නේ? මේ මම මගේ ආත්මය කියන දෘෂ්ටිය ගොඩ නැගෙනවා. මම කියන ඒ මමත්වයක් ගොඩ නැගෙනවා රූපය නිසා. එහෙම රූපයක් තියෙනවා කියන්නෙම ඒ රූපය ඇසුරු කරගෙන ඒ රූපයට පැමිණිලා සත්වයා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්නවා. හරි. ඒකයි සත්වයා රූපය තමන්ගේ රූපය දිහා බලලා අනේ මම ලස්සනයි. මගේ රූපේ අරයට වඩා ලස්සනයි. මම අරයට වඩා හැඩයි. එයාට වඩා මගේ කොණ්ඩේ දිගයි. එයාට වඩා මගේ හැමේ පැහැ වැඩි. දැකද? පැහැදිලිද? අන්න දැකද? රූපයක් තියෙනවා කියන්නේ මම තාත්තේ මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගොඩ නැගෙනවද නැද්ද? ගොඩ නැගෙනවා. අන්න ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මහණෙනි රූපේ ඇති කල්හි රූපේ නිසා රූපයට පැමිණ සත්වයා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්නවා කියන. ඊළඟට අන්න වේදනාව නිසා කල්පනා කරලා බලන්න. යම් කිසි වේදනාවක් Tamanට ඇති වෙනකොට හරි මේ කායික වේදනාව විතරක් නෙමෙයි මානසිකවත් වේදනාවල් ඇති වෙනෝනේ. කායිකවත් ඇති වෙනවා මානසිකවත් ඇති වෙනවා. හරි යම් කිසි සැපසහගත වේදනාවක් අපි කියන්නේ සෝමනස්ස වේදනාවක් ඇති වෙනකොට දෝමනස්ස වේදනාවක් ඇති වෙනකොට උපේක්ඛා වේදනාවක් ඇති වෙනකොට ඔබ ඒක මම මගේ ආත්මභාවය කියන තැනින් කියන්නේ ඔයගොල්ලෝ හිතලා ගන්නෙ නෑ පින්වතුනි. ඔයගොල්ලෝ මේක කටින් කියන්නෙත් නෑ. හැබැයි ඔබට මේ හැඟීම එන්නේ නැද්ද? මට සැපක් දැනුණා. හරි. මට දුකක් දැනුණා. හරි. මට සැප වේදනාවක් දැනුණා. දැන් කයට මොකක් හරි සැප වේදනාවක් දැනෙනකොට ඔයගොල්ලන්ට දැනෙන්නේ නැද්ද නිකන් මට නිකන් සැපයි වගේ? කයට යම්කිසි දුක් වේදනාවක් දැනෙනකොට හිතන්න ඇවිදිනකොට කටුවක් කැඩෙනවා කකුලේ. ඔයගොල්ලෝ කියන්නේ මොකද්ද? මට පුදුම වේදනාවක් දැනුනේ. කට ඇනිච්ච වෙලාවේ. නැත්නම් අත හරි කකුල හරි කොහේ හරි වදිනවා. බිත්තියක වදිනවා කියලා හිතන්න. ඔයගොල්ලෝ කොහොමද හිතන්නේ? මට මාර වේදනාවක් දැනුනේ ඇයි? අන්න අර ඒ කයට දැනෙච්ච වේදනාව මම මගේ ආත්මය කියලා සත්වයා අර ගන්නවා පින්වතුනි. මේක තමයි ස්වභාවය. හරි. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මොකක්ද? මහණෙනි වේදනාව ඇති කල්හි වේදනාව නිසා වේදනාවට පැමිණ සත්වයා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගන්නවා කියලා. දෘෂ්ටියට බැහැ ගන්නවා කියලා. හරි. මේක හොඳට කල්පනා කරලා බලන්න. ඇත්තටම වේදනාවක් ඇති වුණාට පස්සේ ඔබට හිතෙන්නේ නැද්ද? හරි. පුදුම සැපක් නේ තියෙන්නේ. පුදුම දුකක් නේ තියෙන්නේ කියලා. හරි. ගොඩාක් රස්නේ දවසක කයට අර අපහසුතාවයක් දැනෙනවනේ. ඒ උණුසුම නිසා. ඔබට දැනෙන්නේ නැද්ද මට පුදුම දාඩියක් තියෙන්නේ වගේ හැඟීමක්. පුදුම රස්නියක් නේ තියෙන්නේ. හීතල දවස්වල. පුදුම හීතලක් නේ තියෙන්නේ. ඒ කයට දැනෙන වේදනාව සත්වයා මට දැනෙනවා මගේ කියලා ගන්නවා. දැක්කද? ඒක මේ කටින් කියන්නේ නැහැ වේදනාව මම වේදනාව මගේ. එහෙම කටින් කියන්නේ නැහැ. හැබැයි ඔබට ඒ හැඟීම නැද්ද? ඒ හැඟීම තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සත්වයේ වේදනාව ඇති කල්හි වේදනාවට පැමිණ වේදනාව නිසා මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගන්නවා කියලා. හරි. ඊළඟට සංඥාව. සංඥාව කියලා කියන්නේ මොකද්ද පින්වතුනි? හරි. සංඥාව කියලා කියන්නේ ඔය සත්‍යය ගොඩනගා ගන්න දේවල් ටික. රැස් කර ගන්න දේවල් ටික. හරි. අන්න සංඥාවට පැමිණත් සත්‍යය
මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගන්නවා. ඇයි එහෙම කියන්නේ? ඔයගොල්ලන්ට හිතිලා නැද්ද මගේ දැනුම, මගේ මතකය, මම පාඩම් කරා, මට පාඩම් කරපු ටික මතකයි. එහෙම හිතෙන්නේ නැද්ද? මට දැන් හිතන්න කාලෙකට පස්සේ කවහරි ඔයගොල්ලෝ දකිනවා. දැක්කට පස්සේ ඔයගොල්ලෝ කොහොමද කියන්නේ? මට ඔයාව මතකයි. හැබැයි මට කොහෙදද කියලා මතක නෑ වගේ එකක් කියන්නේ. ඇයි මට මතකයි කියලා කියන්නේ? අන්න අර పూర్වේ ගොඩනගාගත්තු සංඥාවන් ටික මම මගේ කියලා අරන් තියෙනවා. මට මතකයි. මට හොඳ දැනුමක් තියෙනවා. මම ගොඩනගාගෙන කියන්නේ තමන් ගොඩනගා ගන්න දේවල් ටික සත්වයා මම මගේ කියන්නේ සංඥාවන් ටික මම මගේ ආත්ම භාවය කියලා ගන්නවා. හරි? සංඥාව කියලා කියන්නේම මේ දිනදා ජීවිතයේ ඔයගොල්ලෝ මේ ලං කරගන්න මේ හඳුනා ගැනීම ටික ගොඩනගා ගන්න දේවල් ටික. හරි? එහෙනම් මේ සංඥාව නිසාත් මගේ පින්වතුනි නැත්නම් සංඥා ස්කන්ධය නිසා සත්වයා මම මගේ ආත්මය කියන මේ දෘෂ්ටියට බැහැ ගන්නවා. ඊළඟට සංස්කාර නිසා. සංස්කාර කියලා කියන්නේ මොකක්ද? පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ චිත්ත, චෛතසික, රූප කියන කොටස් තුنين හරි සිත කියන ධර්මයේ ගත්තට පස්සේ සිතත් එක්කම එකට උපදින තව ධර්මතා ටිකක් තියෙන මොනවද? චෛතසික ධර්මනේ මතකයි. ඒතර මේ චෛතසික ධර්ම 52කින් වේදනාවත් සංඥාවත් වේදනා ස්කන්ධයයි සංඥා ස්කන්ධයයි කියන ගොඩවල් දෙකට සංග්‍රහ කරාට පස්සේ පින්වතුනි තව චෛතසික ධර්ම කීයක් තියෙනවද? 52කින් දෙකක් අඩු වුණාට පස්සේ 50යි. මෙන්න මේ චෛතසික ධර්ම 50 තමයි මොනවද? සංස්කාර ස්කන්ධ කියලා කියන්නේ. ඒ කියන්නේ සිතත් එක්කම උපදින සෙසු ධර්මතා ටිකක් තියෙනවා. අන්නේ ධර්මතා ටික තමයි චෛතසික කියලා කියන්නේ. ඒ චෛතසික වලින් වේදනා සංඥා දෙක අයින් කරාට පස්සේ ඉතිරි වෙන චෛතසික ධර්ම 50 තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. එහෙනම් මේ සංස්කාර ඇති කල්හි සත්වයා මම මගේ ආත්මය කියන දෘෂ්ටිය ගන්නවා කියනවා. එහෙම වෙන්නේ නැද්ද? ඔගොල්ලෝ ශ්‍රද්ධාවන්ත හිතකින් මොකක් හරි කුසලයක් කරද්දී ඔයගලන්ට හිතෙන්නේ නැද්ද මගේ ශ්‍රද්ධාව වගේ හැඟීමක් එන්නේ නැද්ද? මගේ ශ්‍රද්ධාව අර පුද්ගලයාගේ ශ්‍රද්ධාවට වඩා වැඩි හිතෙන්නේ නැද්ද එහෙම? ප්‍රඥාව කියලා ගන්නකො. මොකක් හරි ගැඹුරු ධර්ම කාරණාවක් ස්වාමීන් වහන්සේ නමක් දේශනා කරද්දී මේ ඉන්න අම්මා කෙනෙක්ට හොඳට තේරෙනවා. හැබැයි ඒ අම්මා ළඟම ඉන්න අනිත් අම්මට මේක තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැතුව අනිත් ඒ තේරිච්ච අම්මගෙන් අහනවා. මොකක්ද මේ හාමුදුරුවෝ කිව්වේ අභිධර්ම කාරණාව? එහෙම අහද්දී අර හොඳට තේරිච්ච අම්මට සමහර විට හරි ඇති වෙන්නේ නැද්ද? මෙයාගේ ප්‍රඥාවට වඩා මගේ ප්‍රඥාව වැඩි වගේ හැඟීමක්. මොකද ප්‍රඥාව කියලා කියන්නේ මොකක්ද පින්වතුනි? චෛතසික ධර්මයක්. සංස්කාර ධර්මයක්. ශ්‍රද්ධාවත් එහෙමයි. ඔබ තමන්ගේ ශ්‍රද්ධාවයි තව කෙනෙක්ගේ ශ්‍රද්ධාවයි සංසන්දනය කරලා බලලා නැද්ද? මගේ ශ්‍රද්ධාව කියන හැඟීමෙන්. ලෝභයක් ඇති වෙනවා කියලා හිතන්නකො. ලෝභය නිසා මම කැමති, මට ආසාවක් ඇති වුණා, මට තණ්හාවක් ඇති වුණා. දැක්කද? ලෝභය ඇති වෙනකොට ලෝභය කියන්නේ සංස්කාර ධර්මයක්. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ සංස්කාර ඇති කල්හි සංස්කාර නිසා සංස්කාරයන් වලට පැමිණ සත්වයා මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගන්නවා කියන. කැමංගේ මේක හොඳ යෝනිසෝ මානසිකාරයකින් ශ්‍රවණය කරන්න පින්වතුනි මේ ධර්ම දේශනාව. මොකද මේක අවසානයේ ඔයගොල්ලන්ට තේරෙයි මේ මම මගේ කියලා අරගන්න කොටසේ මොකක්ද තියෙන්නේ. එහෙම ගන්න පුළුවන්ද මේක කියලා. හරි? එහෙනම් ඔන්න සංස්කාර ගැනත් කිව්වා. ඊළඟට විඥානය. විඥාන කියලා ගත්තට පස්සේ සිතනේ නේද? ඕක පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තට පස්සේ නේද? ධර්මයේ සිත් 89ක් සඳහන් වෙනවා. අපි එච්චර දුරට යන්නේ නැතුව කල්පනා කරලා බලන්න මේ සිතක් ඇති වෙනකොට ඒ සිතත් එක්කම මගේ පින්වතුනි සත්වයා මම මගේ ආත්මය කියන දෘෂ්ටිය එළඹ ගන්නවද නැද්ද? හරි? දැන් ඇහෙන් රූපයක් දකිනවා කියලා කියන්නේ මොන විඥානයක් පහළ වුණා කියන එකද? චක්කු විඥානයක් පහළ වුණා කියන එක. හැබැයි සත්වයා මේක ගන්නෙ කොහොමද? විඥාන ස්කන්ධේ හට ගැනීමක් කියලාද? ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් කියලාද? නැත්නම් මම දැක්කා කියලාද? මම දැක්කා කියලා. මම බැලුවා කියලා. හරි? ඔබට මේ ධර්මදේශනාව ශ්‍රවණය වෙද්දී මේ ස්වාමීන් වහන්සේ ධර්මදේශනාව මේ දේශනා කරනකොට ඔබට මේක ඇහෙනවනේ. ඇහෙනකොට ඕගොල්ලෝ ගන්නේ මෙතන මේ තියෙන ස්කන්ධයන්ගේ ක්‍රියාකාරීත්වයක් පමණයි කියලාද? නැත්නම් මේ තියෙන්නේ මේ හටගන්නේ මේ සෝත විඥානයක් කියලාද? නැත්නම් ඔබ ගන්නේ මම ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවා කියලාද? මම ධර්මදේශනාවක් ශ්‍රවණය කරනවා කියලා. මට ඇහෙනවා කියලා.
හැබැයි කවුරුත් හිතන්නේ නෑ නේද මේ හටගන්නේ සෝත විඥානයක් කියලා. දැක්කද? මොකක් හරි රහ කෑමක් කනකොට හරි ඒ හටගන්නේ ජීවහා විඥානයක්නේ. සිතක්නේ. හැබැයි මිනිස්සු ගන්නේ කොහොමද? මම පුදුමාකාර රහ කෑමක් කෑවා. මට පුදුම රහක් දැනුනේ. දැක්කද? ඇයි අන්න විඥානයක් ඇති වෙනවා කියලා කියන්නේම පින්වතුනි ඒ විඥානය නිසා ඒ විඥාණයට පැමිණ ඒ විඥානය ඇති කල්හි විඥානයක් හටගත්තා කියන්නේ මන්න සත්වයා මම මගේ ආත්මය කියන දෘෂ්ටියට බැහැ ගන්නවද නැද්ද? බැහැ ගන්නවා. හරි කල්පනා කරලා බලන්න මේ කාරණා ටික. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ ඒකයි. මුලින්ම ඇහුවේ මොකක්ද භාග්‍යතුන් වහන්සේ? මහණෙනි කුමක් ඇති කල්හි කුමක් නිසා කුමකට පැමිණ සත්වයා මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය එළඹ ගන්නවාද කියලා. කෙටියෙන්ම කියනවා නම් පින්වතුනි මේ මම කියලා මිනිස්සු ගොඩනගා ගන්නේ ඇයි කියලා තමයි මේ අහන්නේ. මම මගේ කියලා මිනිස්සු යම්කිසි දෘෂ්ටියක් යම්කිසි සංඥාවක් ගන්නෙ ඇයි කියලා තමයි භාග්‍යතුන් වහන්සේ මේ අහන්නේ. මේ ස්වාමීන් වහන්සේලාගෙන්. අන්න භාග්‍යතුන් වහන්සේ මේකට පිළිතුරු දෙනවා මොකක්ද? රූපය ඇති කල්හි, වේදනාව ඇති කල්හි, සංඥාව ඇති කල්හි, සංස්කාර ඇති කල්හි, ඒ වගේම විඥාන ඇති කල්හි මේ කියන ස්කන්ධ පහ ඇති කල්හි මේ ස්කන්ධ පහ නිසා මේ ස්කන්ධ පහට පැමිණ සත්වයා මොකක්ද? මම මගේ ආත්මය කියන දෘෂ්ටිය එළඹ ගන්නවා කියලා. පැහැදිලිද? ඔබටත් එහෙම හැඟීමක් නැද්ද මේ රූප වේදනා සංඥා සංකාර කියන මේ ස්කන්ධ පහ වෙන වෙනම ගත්තට පස්සේ සහ මේ ගොඩ එකට එකතු කරලා ගත්තට පස්සේ හරි ඔබ ඔය මම මගේ කියලා අරගෙන තියෙන පින්වතුනි මෙන්න මේ කියන ස්කන්ධ පහ පවතින නිසා නෙමෙයිද? ඒ ස්කන්ධ පහ ඇති කල්හි නෙමෙයිද? ඒ ස්කන්ධ පහ නිසා නෙමෙයිද? ඒ ස්කන්ධ පහට පැමිණිලා නෙමෙයිද මම මගේ කියන සංඥාව අරන් තියෙන්නේ? පැහැදිලිද? ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරේ මේ සූත්‍රේ. අන්න මේ ස්කන්ධ පහ ඇති කල්හි ස්කන්ධ පහ නිසා ස්කන්ධ පහට පැමිණ සත්වයා මම මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගන්නවා කියන. හරි. එහෙම දේශනා කරපු භාග්‍යතුන් වහන්සේ මේ සූත්‍රයේ නැවත අහනවා භික්ෂුන් වහන්සේලාගේ මොකක්ද? තං කිං මඤ්ඤත භික්කවේ රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. අන්න භාග්‍යතුන් වහන්සේ දැන් මේ දෘෂ්ටිය කඩන්න යන්නේ. මහණෙනි මොකක්ද? රූපං නිච්ඡං වා අනිච්ඡං වාති. එකින් එක අරගෙන බලමුකෝ. අන්න භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහනවා. පින්වතුනි ඔබගෙන් ඇහුවොත් රූපය නිට්ටයයිද අනිත්‍යයිද? රූපය නිට්ටයයිද අනිත්‍යයිද? බලන්නවත් දෙයක් තියෙනවද පින්වතුනි රූපය අනිත්‍යයි. අයික කියන්නවත් දෙයක් තියෙනවද අපිට? රූපය අනිත්‍යයි. අන්න භික්ෂුන් වහන්සේලා පිළිතුරු දෙනවා ස්වාමීන් වහන්සේ නැත්නම් භාග්‍යතුන් වහන්සේ රූපය අනිත්‍යයි. රූපය අනිත්‍යයි. පින්වතුනි රූපය අනිත්‍යයි කියන එකට ආයි ඔබට අටුවා ටීකා අවශ්‍ය නැහැනේ. තමන්ගේ රූපයට වෙලා තියෙන දේ බලන්න. තමන්ගේ අම්මගේ තාත්තගේ රූපයට වෙලා තියෙන දේ බලන්න. තමන්ගේ ආච්චිගේ සීයාගේ රූපයට වෙලා තියෙන දේ බලන්න. අද ඒගොල්ලන්ට තමන්ගේ කුඩා කාලයේ තිබ්බ රූපේ නැහැ. ඒ රූපය වෙනස් වෙලා ගිහිල්ලා. ඒ රූපය අනිත්‍ය වෙලා ගිහිල්ලා. කුඩා කාලේ නැත්තම් තරුණ කාලයේ තිබ්බ ඒ තරුණ පෙනුම පැහැපත් ඒ හැම හොඳ කළුවට තිබ්බ කොණ්ඩ ටික හොඳ පැහැයට තිබ්බ නියපොතු ටික අද ඒ කිසි දෙයක් නැහැ. මොකද වෙලා තියෙන්නේ? රූපය මොනවා වෙලාද? අනිත්‍ය වෙලා. ඒකයි භාග්‍යතුන් වහන්සේ ස්වාමීන් වහන්සේ ළඟ ඇහුවේ මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද? පින්වතුනි ඔබගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් රූපය නිට්ටයයිද අනිත්‍යයිද? රූපය අනිත්‍යයි. ඒකට ආපහු අටුවා ටීකා අවශ්‍ය නැහැ. තමන්ගේ රූපය දිහා බලන්න. තමන්ගේ අම්මගේ තාත්තගේ රූපය දිහා බලන්න. තමන්ගේ ආච්චිගේ සීයාගේ රූපය දිහා බලන්න. බාහිරින් ඔබට පේන තියෙන දේවල් ටික දිහා බලන්න. රූපය නිට්ටය නෑ අම්මේ තාත්තේ. රූපය අනිත්‍යයි. ඇයි රූපය අනිත්‍ය වෙන්නේ? ඇයි රූපය අනිත්‍ය වෙන්නේ? පින්වතුනි රූපය හටගන්න හේතු ටිකක් තියෙනවා. මොනවාද රූපය හටගන්න හේතු ටික? සමුට්ඨාන ධර්ම හතරක් තියෙනවා. මොකක්ද? කර්ම, චිත්ත, ඍතු, ආහාර කියලා. කර්මය නිට්ටයයිද? කර්මය නිට්ටයයිද? పూర్වයේ කරපු යම්කිසි කුසල කර්මයකට හේතු වෙලා අන්න කර්මානුරූපී වර්තමාන භවයේ කර්මජ රූප ටිකක් හටගත්තා. හැබැයි ඒ කරපු කර්මය නිට්ටයයිද? කර්මය නිට්ටය නෑ පින්වතුනි. කර්මය අනිත්‍යයි. කර්මය අනිත්‍යයි කියලා කියන්නෙම එහෙනම් ඒ කර්මය නිසා හටගන්න කර්මජ රූප ටික නිට්ටය වෙන්නේ කොහොමද? කර්මජ රූප ටිකත් අනිත්‍යයි එහෙනම්.
චිත්තය ගන්න. සිත කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? සිත කියනවා මොනතරම් පොඩි වෙලාවයිද පින්වතුනි පවතින්නේ? සිත මොනතරම් පොඩි වෙලාවයිද පවතින්නේ? මේ වෙලාවේ ඔබට යම් කිසි කුසල සිතක් ඇති වෙනවා ඇති ධර්මදේශනාව ශ්‍රවණය කරනවත් එක්කම. හැබැයි ධර්මදේශනාව ශ්‍රවණය කර කර ඉන්න මොහොතේ හිතන්න අල්ලපු ගෙදර මිනිස්සයා ඔබට මේ ධර්මදේශනාව ශ්‍රවණය කරන්න බැරි වෙන විදිහට මොකක් හරි ශබ්දයක් කරොත්, ගෙදර මිනිස්සෙක් සද්දයක් කරොත්, අඩුම බල්ලෙක් පූසෙක් හරි කෑ ගැහුවොත් ඔබට හිතෙන්නේ නැද්ද පුදුම කරදරයක් නේ තියෙන්නේ කියලා? අර දේශ සහගත සිතක් එනවද නැද්ද? එනවා. දැක්කද? කුසල සිතක් තිබ්බේ. හැබැයි හිතා ගන්න බැරි වේගකින් මගේ පින්වතුනි ඒ සිත අනිත්‍ය වෙලා ගිහිල්ලා තව සිතක් ඇති වෙලා. දැක්කද? සිත කියන එක එහෙනම් නිට්ටයද අනිත්‍යයිද? අනිත්‍යයි. එහෙනම් සිත අනිත්‍යයි නම්, චිත්තය අනිත්‍යයි නම්, ඒ චිත්තේ නිසා හටගන්න චිත්තජ රූප කොහොමද නිට්ටය වෙන්නේ? දැක්කද? රූප හටගන්න හේතු හතරක් තියෙනවානේ. මොකද්ද? කම්ම, චිත්ත, ඍතු, ආහාර. දැන් කිව්වා කර්මය අනිත්‍යයි නම් ඒ කර්මය නිසා හටගන්න රූප ටික නිට්ටය වෙන විදිහක් නැහැනේ. ඒ රූප ටිකත් අනිත්‍යයි. ඒ වගේම සිත කියන එක අනිත්‍යයි නම් සිත තරම් වේගෙන් වෙනස් වෙලා යන අනිත්‍ය වෙලා යන දෙයක් තවත් මේ ලෝකේ නැහැනේ පින්වතුනි. පවතින චිත්තක්ෂණයයි. බොහොම චූටි වෙලාවක්. එහෙනම් ඒ සිත අනිත්‍යයි නම් ඒ සිත නිසා හටගන්න චිත්තජ රූප ටික කොහොමද නිට්ටය වෙන්නේ? එහෙනම් චිත්තජ රූපත් අනිත්‍යයි. ඊළඟට ඍතුව කියන එක මොනතරම් වේගෙන් වෙනස් වෙනවද පින්වතුනි? හරි, මොනතරම් වේගෙන් වෙනස් වෙනවද? අපි බලන් ඉන්න මොහොතේ ඍතුව වෙනස් වෙනව පුදුමාකාර වේගයකින්. මේ වහිනවා පායනවා. නේද? මම මේ නිකන් ඕලාරිකව කියන්නේ. ඍතුව ඒ තරම් වේගෙන් වෙනස් වෙනවා. එහෙනම් ඍතුව වෙනස් වෙනවා නම් ඒ ඍතුව නිසා හටගන්න ඍතුජ රූප ටික මොකද වෙන්නේ? ඍතුව අනිත්‍යයි නම් අම්මේ තාත්තේ ඒ ඍතුව නිසා හටගන්න ඍතුජ රූප ටික කොහොමද නිට්ටය වෙන්නේ? උත්තට හිතලා බලන්න. එහෙනම් ඍතුජ රූපත් අනිත්‍යයි. ආහාරජ රූප. ආහාරය නිට්ටයයිද? ආහාරය නිට්ටයයි නම් අම්මේ තාත්තේ අපිට අඩුම දවසකට එක වේලක් කන්න දුන්නාට පස්සේ ඇතිනේ. හැබැයි ඔබට මදිනේ. ඔබ කී පාරක් කන්න දෙනවද? 3 පාරක්වත් කන්න දෙනවා. ඔය අතරින් පතර තේ එකක් බොනවා. බිස්කට් එකක් කනවා. ටොපියක් කනවා. චොකලට් කෑල්ලක් කනවා. ඇයි මේ? නේද? එක පාරක් කන්න දුන්නාට පස්සේ මාසයක් දෙකක් ඉන්න පුළුවන් ඉන්න බෑ. අඩුම. එහෙම නෑනේ. දවසකට වේල් 3ක් කන්න දීලා ඊට අමතරව තව දේවල් මේ ශරීරයට දෙන්න වෙලා තින්නේ. ඇයි? ආහාරය නිත්‍ය නෑ පින්වතුනි. ආහාරය අනිත්‍යයි. එහෙනම් ආහාරය අනිත්‍යයි නම් ඒ ආහාරයේ හේතුවෙන් හටගන්න ආහාරජ රූප ටික කොහොමද නිට්ටය වෙන්නේ? එහෙනම් ආහාරජ රූපත් මොකද වෙන්නේ? ආහාරජ රූපත් අනිත්‍යයි. එහෙනම් අන්න මහණෙනි රූපය නිට්ටයයිද අනිත්‍යයිද කියලා අහන ප්‍රශ්නෙට ඒ ස්වාමින් වහන්සේලා දුන්න පිළිතුර උනේ අනිත්‍යයි ස්වාමීනි කියන උත්තරේ. සාධාරණයිද නැද්ද? සාධාරණයි. හේතුව පින්වතුනි රූපය ඔබට බැලුවත් සාමාන්‍යයෙන් ඕලාරිකව තමන්ගේ රූපය තමන්ගේ අම්මගේ තාත්තගේ ආච්චිගේ සීයාගේ බාහිරේ තියෙන රූප ටික දිහා බැලුවට පස්සෙත් ඔයගලන්ට මේක තේරෙනවා. ඒ විතරක් නෙමෙයි මේක අනිත්‍ය වෙන්න හේතුව තමයි අම්මේ තාත්තේ ඒ රූපේ හටගන්න හේතු වෙච්ච හේතු ධර්මත් අනිත්‍යයි. හේතු අනිත්‍යයි නම් අම්මේ තාත්තේ රූපය ගැන කවර කතාවද? නේ? රූපය ගැන කවර කතාවද? එහෙනම් රූපයත් අනිත්‍යයිද නැද්ද? අනිත්‍යයි. ඔය විදිහටම වේදනාව අන්න භාග්‍යතුන් වහන්සේ ආනවා. වේදනාව නිට්ටයයිද? වේදනාව ඔබට හිතෙන්නේ මොකක්ද? වේදනාව මගේ පින්වතුනි නිට්ටය නෑ. වේදනාව අනිත්‍යයි. ඇයි? පින්වතුනි වේදනාව නිට්ටයයි නම් ඔබට හැමදාම සැප වේදනාවල් ටිකක් විඳගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. දුක් වේදනාවක් ආවට පස්සේ ඒ දුකම හැමතිස්සෙම තියෙන්න ඕන. හැබැයි එහෙම නෑනේ. වෙලාවකට ඔබට සැප දැනෙනවා. වෙලාවකට ඔබට දුක දැනෙනවා. නේද? වෙලාවකට ඔබට උපේක්ඛා වේදනාවක් දැනෙනවා. ඇයි නේ? එහෙනම් සෝමනස්ස සහගත වේදනාවක් නැත්නම් සැප සහගත වේදනාවක් දැනුණාට පස්සේ වේදනාව නිට්ටයයි නම් ඒක පවතින්නේ බෑ. ඒක පවතින්නේ නෑනේ මගේ පින්වතුනි. මේ hina වෙන මිනිස්සු ඊළඟ මොහොතේ අඬනවා. ඇයි? අර සැප වේදනාවක් නැතිලා දුක් වේදනාවක් ඇහිලා. නේ? එහෙනම් වේදනාව නිට්ටයද අනිත්‍යයිද? වේදනාව අනිත්‍යයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් ඇහුවට පස්සේ මහණෙනි වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඇහුවට පස්සේ ස්වාමීන් වහන්සේලා දුන්න උත්තරේ මොකද්ද? අනිච්ඡම් බන්තේ. එහෙනම් වේදනාවත් අනිත්‍යයි. අනිත්‍යයි ස්වාමීනි. එහෙනම් ඔබගෙන් ඇහුවොත් පින්වතුනි වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද කියලා ඔබට දෙන්න පුළුවන් එකම උත්තරේ පින්වතුනි වේදනාව අනිත්‍යයි කියන එක. වේදනාව නිට්ටය නෑ.
වේදනාවක් නැති වෙලා යනවා. ඒක සැප වේවා දුක වේවා උපේක්ඛා වේවා ඔය මොන වේදනාවක් මගේ පින්වතුනි අනිත්‍යයි. ඇයි වේදනාව අනිත්‍ය වෙන්නේ? වේදනාව හටගන්න හේතු විච්ච හේතු ධර්ම ටිකත් අනිත්‍යයි. වේදනාව හටගන්න හේතු වෙනවා මොනවද? ප්‍රධාන වශයෙන් ආසන්න වශයෙන් පස්ස පච්චය වේදනා ස්පර්ශය. ස්පර්ශය නිට්ටයයිද පින්වතුනි? ස්පර්ශය කොහෙද නිට්ටය වෙන්නේ? ස්පර්ශයත් අනිත්‍යයි. නාම ධර්මයක්. බොහොම චූටි වෙලාවයි පවතින්නේ. චිත්තක්ෂණයයි පවතින්නේ. එහෙනම් යම් කිසි ආරම්මණයක් හේතු වෙලා හරි ඒ ආරම්මණය යම් ප්‍රසාද රූපයක ගැටුණාට පස්සේ දැන් චක්කුම් පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං තින්නම් සංගති පස්සෝ පස්සපච්ච වේදනා. හරි එතකොට අන්න යම් ආරම්මණයක් නිසා වේදනාවක් ඇති වෙනවා නම් ඒ ආරම්මණයත් අනිත්‍යයි. ඒ ආරම්මණය නිසා ඇතිවෙච්ච ස්පර්ශයත් අනිත්‍යයි. එහෙනම් ඒ ස්පර්ශය නිසා හටගන්න වේදනාව කොහොමද නිට්ටය වෙන්නේ? දැක්කද? පින්වතුනි හේතු ධර්ම අනිත්‍යයි නම් ඒ හේතුව නිසා හටගන්න ඵලය කොහොමද නිට්ටය වෙන්නේ? ඵලයත් අනිත්‍යයි. එහෙනම් වේදනාවත් අනිත්‍යයි. හරි? ওই විදිහටම පින්වතුනි සංඥාව නිට්ටයයි නම් මේක පොඩි ළමයින්ට හොඳට තේරෙන්න ඕන. ඕගොල්ලෝ ඉගෙන ගන්න දේවල් ටික ඇයි ඔබට පාඩම් කරන්න වෙලා තියෙන්නේ? ඇයි විභාගයකට යන වාරයක් පාසා ඇයි ඔබට ඉගෙන ගන්න දේවල් ටික පාඩම් කර මතක් කර තියාගන්න වෙලා තියෙන්නේ? ඉස්කෝලේක ගුරුවරයා ඉගෙනුවාට පස්සේ ආපහු පාඩම් කරන්න වෙලා තියන්නේ ඇයි? පින්වතුනි සංඥාව අනිත්‍යයි. සංඥාව කොහොමද නිට්ටය වෙන්නේ? ඒ සංඥාවේ අනිත්‍යභාවය නිසාම තමයි මගේ අම්මේ තාත්තේ සත්වයාට යම් දේවල් ඉගෙන ගන්නකොට ඒ දේවල් නැවත බලලා ඒව පාඩම් කරලා ඒ දේවල් නැවත මතක තියාගන්න වෙලා තියන්නේ ඇයි? සංඥාව අනිත්‍ය නිසා. හරි? එහෙනම් සංඥාව නිට්ටයයිද අනිත්‍යයිද? සංඥාව අනිත්‍යයි. ඒකයි සමහර වෙලාවල් වලට ඔබට කාව හරි එකපාරක් දැක්කට පස්සේ මතක හිටින්නේ නැහැ. ආයි කාලයකට පස්සේ දැක්කට පස්සේ අඳුරන්නේ නැතුව යනවා. කාලයක් ඇසුරු කරපු මිනිස්සු කාලයකට පස්සේ අමතක වෙලා යනවා. ඇත්තටම දැන් මටත් මං කල්පනා කරලා බලලා තිනවා දැන් මයිත් එක්ක එකට හිටපු හැම යාළුවගේම නම මට මතක නැහැ. හරි? හැම යාළුවගේම නම මට මතක නැහැ. රූපේ දැක්කට පස්සේ රූපේ මතක් වෙයි හැබැයි නමක් මතක නැහැ මට ඒගොල්ලන්ගේ. සමහර අයගේ රූපේ දැකලා හුරු ගතියක් තියෙනවා. හැබැයි කවුද කින්ද බන්ද කියලා මතක නැහැ. හේතුව සංඥාව අනිත්‍යයි. ඒක කාගේවත් වරදක් නෙමෙයි. දැන් සාමාන්‍ය ලෝකේ නම් මේක වරදක් විදිහට දකින්නේ. හරි? ඒක වරදක් නෙමෙයි පින්වතුනි සංඥාව අනිත්‍යයි. ඒක තමයි ස්වභාවය. හරි? ඒක එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ ඇහුවා මහණෙනි සංඥාව නිට්ටයයිද අනිත්‍යයිද? ස්වාමීන් වහන්සේලා උත්තර දෙන මොකද අනිච්ඡම් බන්තේ සංඥාව අනිත්‍යයි. ওই විදිහට මගේ පින්වතුනි සංස්කාරත් අනිත්‍යයි. සංස්කාර නිට්ටයයි නම් හරි ඔබ වැඩිපුරම කැමති කරන දේවල් වැඩිපුරම ආශා කරන දේවල් තණ්හා කරන දේවල් දැන් තණ්හාව කියන්නේ ලෝභය කියන චෛතසිකයනේ සංස්කාර ස්කන්ධෙන් එකක් හැබැයි හැමදාම මේ විදිහටම මේ ආශාව ඒ කැමැත්ත තියෙනවද? එහෙම නැහැ. සමහර දේවල් අපිට කාලයක් යද්දී එපා වෙනවා. ඕක බලන්න සමහරලාට බිරිඳ ස්වාමි පුරුෂයා කියන බැඳීම අතර ඕක තියෙනවා. හරි. කවුරු හරි පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක්ට වැඩිපුරම කැමති නම් ගැහණු ළමයෙක් පිරිමි ළමයෙක්ට වැඩිපුර කැමති නම් අපි කියන්නේ සාමාන්‍ය විවහාරික ලෝකේ ආදරය කරනවා කියලා. හැබැයි ඇයි වෙනස් වෙන්නේ? පින්වතුනි ඒක කාගේවත් වරදක් නෙමෙයි. ඒක ඒ පිරිමි ළමයාගේවත් ගැහණු ළමයාගේ වරදක් නෙමෙයි. මොකද කරන්නේ? සංස්කාර අනිත්‍යයි. කරන්න දෙයක් නැහැ. සංස්කාර අනිත්‍යයි කියලා කියන්නේ ඒ ඇති වෙන ආදරය, ඒ ලෙන්ගතුකම්, ඒ දේවල් මොකද වෙන්නේ? වෙනස් වෙනවා. අනිත්‍යයි. ඒක තමයි ස්වභාවය. සංස්කාර අනිත්‍යයි. ශ්‍රද්ධාව කියන එක නේ මේ හොඳට වැඳගෙන පුදාගෙන හිටපු මිනිස්සු කාලයක් ඇද්දි බැනලා යනවා හේතුව. එහෙම තමයි. වෙනස් වෙනවා. අන්න සංස්කාර ස්කන්ධයත් අනිත්‍යයි. මේ තාත්තේ ඕගොල්ලන්ට එදිනදා ජීවිතේ ජීවත් වෙද්දී මේක ඕන තරම් අත්දැකීමෙම දැකලා ඇති. එහෙනම් සංස්කාර ස්කන්ධයත් අනිත්‍යයි. ඒ විතරක්. විඥාන ස්කන්ධය. විඥාණය මොකද වෙන්නේ? අන්න භාග්‍යතුන් වහන්සේ ආනවා මහණෙනි විඥාණය නිට්ටයයිද අනිත්‍යයිද? අන්න ස්වාමීන් වහන්සේලා දෙනවා පිළිතුර මොකද්ද? අනිච්ඡම් බන්තේ විඥාණයත් අනිත්‍යයි. සිත කියන එක නිට්ටයයිද පින්වතුනි? සිත නිට්ටයයිද? පින්වතුනි සිත තරම් ඉක්මනට වෙනස් වෙලා යන දෙයක් මේ ලෝකේ තවත් නැහැ. සිත තරම් ඉක්මනට අනිත්‍ය වෙලා යන දෙයක් මේ ලෝකේ තවත් නැහැ. මොකද සිත කියන එක පවතින චිත්තක්ෂණයයි. චිත්තක්ෂණය. හරි. ඒකයි මිනිස්සු පුදුමාකාර වේගෙන් වෙනස් වෙන්නේ. ඒකයි සත්වයා මේ ඉන්න කෙනා නෙමෙයි ඊළඟ මොහොතේ ඉන්නේ.
මේ හොඳට කතා බහ කරගෙන ඉඳ හිටපු මිනිස්සු එකපාරට වෙනස් වෙලා ගිහිල්ලා. ඒක යාගේ වරදක්ද? සාමාන්‍ය ලෝකයට අනුව නම් වරදක්. ධර්මයේ දන්නේ නැති මිනිස්සු බනිනවා. පුදුම වෙනස් වීමක් තියෙන්නේ. අපිව මතක නෑ දැන් මේගොල්ලන්ට. පින්වතුනි. විඥාණය අනිත්‍යයි නම්, සිත අනිත්‍යයි නම් අපි කොහොමද අනිත්‍ය වෙන සිතක් තියෙන පුද්ගලයින්ගෙන්, අනිත්‍ය වෙන සිතක් තියෙන සත්වයින්ගෙන්, එහෙම අනිත්‍ය වෙන ස්වභාවයෙන් යුක්ත විඥානයක් නම් තියෙන්නේ, අපි කොහොමද හැමදාම මිනිසුන්ගෙන් දේවල් බලාපොරොත්තු වෙන්නේ එකම විදිහට පවතී කියලා? ඇයි? සිත ඒ තරම් වේගෙන් අනිත්‍ය වෙලා යනවා. ඒක ඒ මිනිස්යාගේ වරදක්වත් ඒ පුද්ගලයන්ගේ වරදක්වත් නෙමෙයි. ඒක තමයි ලෝක ධර්මතාවය. සිත අනිත්‍යයි. පුදුමාකාර වේගෙන් වෙනස් වෙන්නේ. මේ හොඳට hina වෙලා ඉන්න මිනිස්සු ඊළඟ මොහොතේ බැනලා යන්නේ ඒකයි. මේ බැන අපිත් එක්ක තරහෙන් වෛරයෙන් ඉඳපු සමහර මිනිස්සු අපි ගාවට ඇහිලා කරුණාවෙන් නේද? බොහෝම හොඳ විදිහට කතා කරන්න හේතුව ඒකයි. ඇයි? පින්වතුනි, හිත කියනක ඒ තරම් වේගෙන් අනිත්‍ය වෙලා යනවා. හරි? සිත අනිත්‍යයි. ඒකයි අර ස්වාමීන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේලා පිළිතුරු දුන්නේ අනිත්‍යයි ස්වාමීනි කියලා. විඥාණය කියන එක නිට්ටයයිද අනිත්‍යයිද කියලා භාග්‍යතුන් වහන්සේ අහද්දී උන්වහන්සේලා දුන්න පිළිතුර අනිච්ඡම් බන්තේ. අනිත්‍යයි ස්වාමීනි. හරි? ඔබත් තමන් මම ඔයගොල්ලෝගෙන් ඇහුවත් අම්මේ තාත්තේ ඔයගොල්ලන්ට මේ ටිකට මේ අනිත්‍යයි ස්වාමීනි කියනවා ඇරෙන්න. කාට හරි කියන්න පුළුවන් නම් නෑ ස්වාමීනි නිට්ටයයි කියලා. කියන්නකෝ බලන්න. කියන්න බෑ අම්මේ තාත්තේ. සිත ඒ වගේම අනිත්‍යයි. එහෙනම් අන්න භාග්‍යතුන් වහන්සේ ආවා රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? සංඥාව, සංස්කාරය, විඥානය නිට්ටයයිද අනිත්‍යයිද කියලා ආවා භාග්‍යතුන් වහන්සේ. අන්න මේ පහම අම්මේ තාත්තේ මොකද වෙන්නේ? මේ පහම අනිත්‍යයි. ඊළඟට භාග්‍යතුන් වහන්සේ ආනෝ යමක් අනිත්‍යයි නම් ඒක සැපක්ද දුකක්ද කියලා. පින්වතුනි, යමක් අනිත්‍ය වෙනවා කියලා කියන්නේ ඒක සැපක්ද දුකක්ද? ඕගොල්ලන්ට හිතෙන විදිහට. ඔබට හිතෙන විදිහට. පින්වතුනි, රූපේ අනිත්‍යයි කියලා කියන්නෙම ඒක දුකක්ද නැද්ද? ඒක සැපක්ද? ඒක දුකක්. රූපය අනිත්‍යයි කියලා කියන්නේ අම්මේ තාත්තේ ඒක දුකක්. ඒකයි ඔබට සමහර විට තරුණ කාලේ කණ්ණාඩියක් ඉස්සරහට ගිහිලා ආඩම්බර වෙච්ච අම්මලා තාත්තලා අද කණ්ණාඩියක් ඉස්සරහා ගියාට පස්සේ තමන්ගේ රූපය දිහා බලලා තමන්ටම දුකක් ඇති වෙන්නේ නැද්ද? දෙයියනේ මට වෙලා තියෙන දෙයක් වගේ හැඟීමක් එන්නේ නැද්ද? හැම රැලි වැටිලා ගිහිල්ලා. හරි. කොණ්ඩ ගස් ටික ඉදිලා ගිහිල්ලා හොඳට පෙනිච්ච ඇස් ටික අද ඇස් දෙක පේන්නේ නැද්ද? හොඳට කිසිම දෙයක් පාවිච්චි නොකර පොතක් කියවපු අම්මලා තාත්තලාට කණ්ණාඩි දෙකක් පාවිච්චි කරලවත් පොතක් කියව ගන්න බැරි තත්යකටපත් වෙලාද? කන් දෙක ඇහෙන්නේ නැති තත්යකටපත් වෙලා. එහෙනම් රූපේ අනිත්‍ය වෙනවා කියලා කියන්නේ මෙහෙනම් යමක් අනිත්‍යයිද ඒක දුකක්ද නැද්ද? ඒක දුකක් පින්වතුනි. ඒක දුකක්. වේදනාවේ අනිත්‍ය වීමත් අම්මේ තාත්තේ දුකක්. ඇයි සැප වේදනාව අපිට හැමතිස්සෙම මේ විදිහට පවතින්නේ නැහැ. ඒක දුකක්. වේදනාවේ අනිත්‍ය වීම දුකක්. එතකොට දුක්ඛ වේදනාවේ අනිත්‍ය වීම. පින්වතුනි, දුක්ඛ වේදනාවේ අනිත්‍ය වීම කියන එක ඒ වෙලාවේ සැපක් විදිහට තේරුණාට හැබැයි ඒ දුක්ඛ වේදනාව කියන එක ඒ මොහොතේ නැති වෙලා ගියාට මගේ පින්වතුනි නැවත ඇති වෙන්න පුළුවන්. දැක්කද? ඒ නිසා පින්වතුනි වේදනාව අනිත්‍යයි නම් වේදනාව අනිත්‍යයි කියලා කියන්නේ මම තාත්තේ යමක් අනිත්‍යයිද ඒක දුකයි. ඒකයි භාග්‍යතුන් වහන්සේ ආවේ මොකද්ද? මහණෙනි යමක් අනිත්‍යයිද ඒක සැපක්ද දුකක්ද කියලා ඇහුවට පස්සේ උන්වහන්සේලා දුන්න උත්තරේ මොකක්ද? දුකයි ස්වාමීනි. එහෙනම් කල්පනා කරලා බලන්න පින්වතුනි, රූපය අනිත්‍යයි කියලා කියන්නේ ඒක අපිට දුකක්. වේදනාව අනිත්‍යයි කියලා කියන්නේ එහෙනම් වේදනාව දුකක්ද නැද්ද? දුකක්. සංඥාව අනිත්‍යයි කියලා කියන්නේ ඒක දුකක්ද නැද්ද? දුකක්. සංඥාව අනිත්‍ය වීම දුකක් කියන එක තේරෙන්නේ නැද්ද අම්මේ තාත්තේ? අපිට දෙතුන් පාර ඉගෙන ගන්න දේවල් පාඩම් කරන්න උනාට පස්සේ මේ ළමයින්ට තේරෙන්නේ නැද්ද ඒකේ දුක? බේසන් වල නේද? බේසන් වලට වතුර දාලා කකුල් ලේවැ ඔබාගෙන පාඩම් කරන්න වෙලා තියෙනවා. රෑ එළි වෙනකන් නිදි මරාගෙන පාඩම් කරන්න වෙලා තියෙනවා. ඇයි මේ? ඇයි සංඥාව අනිත්‍යයි. සංඥාව අනිත්‍යයි කියලා කියන්නේ මේ අනිත්‍ය වීම දුකක්ද නැද්ද? ඒක දුකක්. ඔය විදිහට මම තාත්තේ සංස්කාර අනිත්‍යයි. සංස්කාර අනිත්‍යයි කියලා කියන්නේම යමක් අනිත්‍යයිද ඒක දුකක්. විඥාණයත් අනිත්‍යයි. සිතත් අනිත්‍යයි අම්මේ තාත්තේ. සිත අනිත්‍යයි කියලා කියන්නේම ඒ අනිත්‍ය වීමම දුකක්ද නැද්ද? දුකක් පින්වතුනි. හරි. අන්න ඊළඟට අහන භාග්‍යතුන් වහන්සේ දැන් මේ කඩන්න යන්නේ මොකක්ද? මගේ ආත්මය කියන අරගෙන තියෙන දෘෂ්ටිය.
ඒ දෘෂ්ටීන් ටික ගන්න හේතුව මොකක්ද? ගන්න හේතුව රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ පවතිනවා කියලා කියන්නෙම ඒ ස්කන්ධ පහ නිසා ඒ ස්කන්ධ පහ ඇසුරු කරගෙන ඒ ස්කන්ධ පහට පැමිණිලා තමයි මම මගේ ආත්මභාවය කියන දෘෂ්ටිය ගොඩනගාගන්නේ. ඊට පස්සේ මේක කඩන්න යන භාග්‍යතුන් වහන්සේ ඒ ස්වාමීන් වහන්සේලාගෙන් අහන්නේ මොකද්ද? රූපය නිට්ටයයිද අනිත්‍යයිද? වේදනාව නිට්ටයයිද අනිත්‍යයිද? සංඥාව නිට්ටයයිද අනිත්‍යයිද? සංස්කාරය නිට්ටයයිද අනිත්‍යයිද? විඥානය නිට්ටයයිද අනිත්‍යයිද? ඒ ඔක්කොටම එන එකම පිළිතුර අම්මේ තාත්තේ අනිච්ඡම් බන්තේ. අනිත්‍යයි ස්වාමීනි කියන එක. ආයි එතනින් එහා දෙන්න උත්තරයක් ඔබටත් නැහැ. හරි? ඊළඟට යමක් අනිත්‍යයිද? ඒක සැපක්ද දුකක්ද කියලා අහුවා. පැහැදිලි දෙන යමක් අනිත්‍යයි නම් ඒක දුකක් අම්මේ තාත්තේ. ඒක දුකක්. පැහැදිලිවම දුකක්. හරි? ඒකයි අපිට බලන්නවත් දෙයක් නැහැ. යමක් අනිත්‍යයිද අම්මේ තාත්තේ මතක තියාගන්න ඒක අපිට දුකක්. රූපය අනිත්‍ය වීම දුකක්. වේදනාවේ අනිත්‍ය වීම දුකක්. සංඥාවේ අනිත්‍ය වීම දුකක්. සංස්කාරයේ අනිත්‍ය වීම දුකක්. හරි? විඥානේ නැත්තම් සිතේ අනිත්‍ය වීම, සිතේ නැතිවීම ඒක දුකක් අපිට. හරි? එහෙනම් ඊළඟට භාග්‍යතුන් වහන්සේ අහනවා ඒ ස්වාමීන් වහන්සේ ළඟින් මහණෙනි යමක් අනිත්‍යයි නම් යමක් දුකයි නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද කියලා. පුළුවන්ද පිළිතුර? යමක් අනිත්‍යයි නම් යමක් දුකයි නම් ඒක අපි මම මගේ ආත්මය කියලා ගන්න ඕනද? ගන්න පුළුවන්ද ඒක අපිට? ඇයි? පින්වතුනි රූපය මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් ඒ රූපේ අනිත්‍ය වීම අපිට වළක්වා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ රූපේ දුකක් වීම කියන එක Tamanට වළක්වා ගන්න පුළුවන් වෙන්න ඕන. රූපේ මම කියන පුද්ගලයෙක් රූපේ මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් ඇයි ඔබට බැරි රූපේ අනිත්‍ය වීම නවත්තන්න? ඇයි තරුණ කාලේ තරුණ විදිහටම තිබ්බ රූපය ඒ විදිහටම පවත්වා ගන්න බැරි වෙලා තියෙන්නේ ඔබට? ඇයි? පින්වතුනි රූපය ආත්ම වශයෙන් ගන්න බෑ. රූපයට සත්පුද්ගල භාවයක් පණවන්න බෑ නෙමෙයි පැන වෙන්නේ නෑ පින්වතුනි. හරි? එහෙනම් අන්න රූපය අනිත්‍යයි නම් රූපේ දුකයි නම් පින්වතුනි රූපය මම මගේ ආත්ම භාවය කියලා ගන්න පුළුවන් දෙයක්ද? බෑ. රූපයට කොහොමද මම මගේ කියලා ගන්නෙ? මගේ නම් රූපය මගේ නම් මට ඕන විදිහට පවත්වා ගන්න පුළුවන් ඉන්නවනේ හැබැයි බෑ. වසංගේ පවතින්නේ නැහැ. සත්පුද්ගල ශූන්‍යයි. ඒකයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ මොකක්ද? යමක් අනිත්‍යයි නම් යමක් දුකයි නම් එය අනාත්මයි. මම මගේ ආත්මභාවය කියලා මගේ ආත්මය කියලා ගන්න බෑ. එහෙම ආත්මභාවයක් පැන වෙන්නේ නැහැ. පණවන්න බෑ නෙමෙයි මගේ පින්වතුනි පැන වෙන්නේ නැහැ රූපය. ඒ වගේම තමයි පින්වතුනි වේදනාව අනිත්‍යයි නම් වේදනාව දුකයි නම් මොකද යමක් අනිත්‍යයි නම් ඒක දුකයි. එහෙනම් වේදනාව මම මගේ ආත්මභාවය කියලා ගන්න පුළුවන්ද? ගන්න බෑ අම්මේ තාත්තේ. වේදනාවත් අනාත්මයි. සංඥාව, සංස්කාරය, විඥාණය කියන මේ තුනත් අනිත්‍යයිනේ. අනිත්‍යයි කියලා කියන්නෙම දුකයිනේ. එහෙනම් අනිත්‍යයි දුකයි නම් වේදනා සංඥා සංකාර විඥාන හරි එහෙනම් මේවා මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? පැන වෙනවද? නෑ මම තාත්තේ. හරි වේදනාව මම නම් මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් අපිට ඕන විදිහට හැමදාම සැප වේදනාව තියාගෙන ඉන්න පුළුවන් වෙන්න ඕන. දුක් වේදනාවල් නැති කරන්න දාන්න පුළුවන් වෙන්න ඕන. හරි සංඥාවත් එච්චරයි. සංඥාව මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් අපිට මේ ලෝකේ අපි ගොඩනගා ගන්න දේවල් හැමදාම මතක තියාගන්න පුළුවන් වෙන්න ඕන. දැක්කද? අනාත්මයි. සංස්කාරත් එච්චරයි. පින්වතුනි සංස්කාර මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන් නම් ඇයි අපිට කාලයක් යද්දී අපිට දේවල් එපා වෙලා යන්නේ? අපි වැඩිපුරම ආදරය කරන දේවල් අපිට එපා වෙලා යන්නේ ඇයි? ඇයි අපිට හැමදාම එකම විදිහේ ශ්‍රද්ධාවන්ත හිතක් තියාගන්න බැරි? ඇයි අපිට අවශ්‍ය විදිහට අපේ ප්‍රඥාව වර්ධනය කරනවා? ප්‍රඥාව කියන එක ඇයි අපිට ඕන විදිහට අපේ වසඟේ තියාගන්න බැරි? නේ? ඇයි ඒවේ අනිත්‍ය වීම කියන එක වළක්වා ගන්න බැරි? මෙන්න ප්‍රශ්නේ ඔබට. ඔයගොල්ලෝ මෙච්චර කල් මම මගේ කියලා ගත්තු දේවල් ටික ඇත්තටම මම මගේ කියලා ගන්න පුළුවන් ද එහෙනම් අම්මේ තාත්තේ?
මම මගේ කියලා ගන්නවා කියලා කියන්නේ මම තාත්තේ ඒක ඕගොල්ලන්ට ඕන විදිහට තියාගන්න පුළුවන් වෙන්න ඕන. ඒකේ අනිත්‍ය වීම කියන එක වළක්වා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒක දුකක් කියන එක නැති කර ගන්න පුළුවන් වෙන්න ඕන. හැබැයි ඇයි එහෙම බැරි වෙලා තියෙන්නේ? පින්වතුනි. ඒකයි භාග්‍යතුන් වහන්සේ ආවිය අර ස්වාමීන් වහන්සේලාගෙන් මහණෙනි යමක් අනිත්‍යයිද යමක් දුකයිද ඒක මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? එහෙම පැන වෙනවද කියලා. හොඳට හිතලා බලලා මේකට තම තමන්ගේ පැත්තෙන් උත්තරයක් අරන් බලන්න. එහෙනම් රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ ටික මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද බැයිද කියන එක. ඇයි? ඒවා අනිත්‍යයි, ඒවා දුකයි. යමක් අනිත්‍යයිද යමක් දුකයිද ඒ අනාත්මයි යන්නේ තාත්තේ. මතක තියාගන්න. ඒක මම මගේ ආත්මය කියලා ගන්න බෑ. හරි. ඔය ආධ්‍යාත්මික సంతාණයෙන් ගත්තා වගේම ඔන්න කරුණු පහක් කිව්ව මොකද්ද? රූපය, වේදනාව, සංඥාව, සංකාරය, විඥානය කියන මේ ස්කන්ධ පහ අනිත්‍යයිද? යමක් අනිත්‍යයිද ඒ දුකයි. යමක් දුකයිද ඒ අනාත්මයි. කියන්නේ මම මගේ ආත්මය කියලා ගන්න බෑ. කොට පහයි. ඒ විතරක් නෙමෙයි පින්වතුනි. ඇහෙන් දකින දේවල්. 6 වෙනි කාරණාව. අපි දකින දේවල්, අපිට ඇහෙන දේවල්. හරි? ඊට පස්සේ අපි රස විඳින දේවල්, අපේ කයට දැනෙන දේවල්, අපේ නාසයට දැනෙන ගඳ සුවඳවල්. ඒතකොට මේ බාහිරෙන් තියෙන දේවල්, බාහිර ආයතන ටිකත්, රූප ආයතනේ, ශබ්ද ආයතනේ, ගන්ධ ආයතනේ, රස ආයතනේ, පොට්ටබ්බ ආයතනේ කියන බාහිර දේවල්. ඒවත් මොකද වෙන්නේ? නිට්ටයයිද අනිත්‍යයිද? අපිට තමන්ගේ දරුවා කියලා හිතන්නකෝ. තමන්ගේ දරුවා එහෙනම් දරුවා කියන ඒ ස්කන්ධ පහ නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒ ස්කන්ධ පහ අනිත්‍යයි කියලා කියන්නේ ඒ ස්කන්ධ දුකයිද සැපයිද? දුකයි. එහෙනම් ඒ ස්කන්ධ අනිත්‍යයි නම් ඒ ස්කන්ධ දුකයි නම් ඒවා මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? එයි ඒවත් අනාත්මයි පිටුනේ. හරි? අවිඥානික වේවා සවිඥානික වේවා යම් කිසි රූප ධර්මයක් තියෙනවද? හරි? දැන් හිතන්න යාන වාහනයක් කියලා. විඥාන පහළ වෙන්නේ නැහනේ. නැත්නම් මේ මේසෙ කියලා ගන්නකො. හරි. ඔබට පේන තියෙන දේ. ඒතර මේ මේසෙ කියන්නේ රූපස්කන්ධය. හරි? මේක අවිඥානිකයි තමයි. මේක විඥාන පහළ වීමක් නැහැනේ. ඒතර මේ රූපේ නිට්ටයයිද අනිත්‍යයිද? මේ මේසෙ කියන එක. මේ රූප ධර්ම ටික අනිත්‍යයි. මේක අනිත්‍යයි කියලා කියන්නේම මේක දුකක්ද නැද්ද? දුකක්. ඒ දුක මෙයාට දැනෙන්නේ නැහැ කියන කැලල ගන්න එපා. හරි? මේක දුකක්. රූපයක් කොහෙද තියෙනවද? ඒක දුකක්. මේක අනිත්‍යයිද? මේක දුකයිද? එහෙනම් මේක මම මගේ ආත්මය කියන මේ සත්පුද්ගල භාවයක් පනවන්න බෑ. පැන වෙන්නේ නැහැ. හරි? නැත්නම් ඔබ දැන් කියයි ඉතින් ස්වාමීනි මේසෙයි කියන එක කොහොමත් පණ නැහැනේ කියලා. එහෙම නෙමෙයි අපි ස්කන්ධ දිහා බැලුවට පස්සේ මගේ පින්වතුනි කොයි ස්කන්ධයක් කොයි රූපයක් කොයි වේදනාවක් සංඥාවක් සංස්කාරයක් විඥානයක් කියන මේ සියලුම ස්කන්ධ ටික. හරි. බාහිරේ තියෙන ඒවා තමයි තාත් එහෙනම් අනිත්‍යයි දුකයි ඒ වගේම ඒවත් සත්පුද්ගල භාවයෙන් ගන්න බෑ. මම මගේ ආත්මය කියලා පැන වෙන්නේ නැහැ පින්වතුනි. හරි? පැහැදිලිද? එහෙනම් අන්න යම් කිසි කෙනෙක් දැන් ඔබට හිතෙන්නේ නැද්ද? ඇත්ත තමයි මේක මෙහිම කෑලි මේ ස්කන්ධ පහ යටතට කඩලා බැලුවට පස්සේ ආධ්‍යාත්මික సంతානියේ සත්පුද්ගල භාවයක් පනව ගන්න බෑ. පැන වෙන්නේ නැහැ. හරි? බාහිරේ දකින්න දේවල්, බාහිරේ ඇහින දේවල්. හරි? බාහිරේ අපිට පේනෙන්න දැනෙන්න ඒ තියෙන දේවල් ටිකත් මොකද වෙන්නේ? තමන්ගේ දරුවා, තමන්ගේ ස්වාමි පුරුෂයා, තමන්ගේ අම්මා, තාත්තා, යාන වාහන, ගෙවල් දොරවල්, ඉඩකඩම් ටික, අල්ලපු ගෙදර මිනිස්සයා, තමන්ගේ සුරතල් සතා, ඔය ඔක්කොම බාහිර. ඒ රූප ධර්මත් මොකද වෙන්නේ? ඒ ස්කන්ධ ටිකත් මොකද වෙන්නේ? නිට්ටයයිද අනිත්‍යයිද? අනිත්‍යයි. ඒවා අනිත්‍යයි නම් ඒ බාහිර ඒ ස්කන්ධත් සැපද දුකද? දුකක්. ඒව දුකක් නම් කියන්නේ අනිත්‍යයි දුකයි නම් ඒක මම මගේ ආත්මය කියලා ගන්න පුළුවන්ද? පැන වෙන දෙයක්ද? සත්පුද්ගල භාවයක් පැන වෙන දෙයක්ද? නෑ පිටුතුනි. නෑ. එහෙනම් ඒවත් අනාත්මයි. පැහැදිලිද? එහෙනම් අන්න යම් කිසි කෙනෙක් මෙන්න මේ කරුණු 6 තේරුම් ගත්තොත් මොකද්ද? රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පහ ආධ්‍යාත්මිකව ගත්තා. බාහිරෙන් අපිට පේන්න තියෙන, දැනෙන්න තියෙන, ඇහෙන්න තියෙන, රස විඳින බාහිර දේවල් ටික ගත්තා. ඒ සෑම ධර්මයක්ම අනිත්‍යයි. මම අනිත්‍ය වෙන්න හේතුත් කිව්වා. රූපය අනිත්‍ය වෙන්න හේතුව කිව්වා. දේශනාවේ. නේ? ඒ බාහිරෙන් තියෙන ඒ ටික අනිත්‍යයි නම් කියන්නේ මේ කියන කරුණු 6ම ගන්න එකට. රූප වේදනා සංඥා සංකාර විඥාන ඒක ආධ්‍යාත්මිකව ගන්නත් පුළුවන්.
බාහිරේ අපිට ඇහෙන්න, පේන්න, දැනෙන්න ඒ තියෙන දේවල් ටික ගත්තත් හරි. ඒ හැම දෙයක්ම අනිත්‍යයි නම් මගේ පින්වතුනි ඒවා දුකක්. යමක් අනිත්‍යයිද යමක් දුකයිද ඒක මම මගේ ආත්මය කියලා ගන්න බෑ. පැනවෙන්නේ නෑ. ඒකට ආත්ම භාවයක් පැනවෙන්නේ නෑ පින්වතුනි. සත්පුද්ගල ශූන්‍ය. අන්න යමෙක් මෙන්න මේ මම මගේ ආත්ම භාවය කියන මේ කොටස මේ කරුණු 6 අරඹයා මේ ගොඩ නැගිලා තියෙන දෘෂ්ටිය කඩා ගත්තොත් මේ කරුණු 6 තේරුම් ගත්තා කියලා කියන්නේ මම මේ තාත්තේ අන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයා නැවත සතර අපාගාමී වෙන්නේ නැහැ කියලා. මේ දේශනාව ආයි අහන්න. හොද්දට තමන් හිතලා හොඳ යෝනිසෝ මානසිකාරයකින් අහන්න. ඇත්තද මේ කියන්නේ? මේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු කාරණාව මොකක්ද මේ? මේ මම කියලා අරගෙන තියෙන්නේ මොකකටද අපි? එහෙම මගේ ආත්මය කියලා ගන්න දෙයක් තියෙනවද මෙතන? මේ දෘෂ්ටිය කඩා ගන්න පින්වතුනි. මේ මමත්වයේ කියන එක. මගේ කියන කොටස මේ පොඩි කෑල්ලක් මේක ටිකක් අමාරුයි හරි කඩා ගන්නවා මේ තාත්තේ. අන්න මගේ ආත්මය කියලා පැන වෙන්නේ නැහැ කියන්නේ මම මේ තාත්තේ. මේක අවබෝධ කරගත්තා කියලා කියන්නේ මෙන්න මේ කියපු කරුණු 6 මේ දෘෂ්ටීන් 6 මේක කඩාගත්තා කියලා කියන්නේ මේ දෘෂ්ටිය කඩාගත්තා කියලා කියන්නේ මේ කියපු කරුණු 6 තේරුම් ගත්තා කියලා කියන්නේ මන්න භාග්‍යතුන් වහන්සේ දේශනා කරන මේ පුද්ගලයා නැවත සතර අපාගාමී වෙන්නේ නැහැ කියලා. හේතුව මේ තාත්තේ ඒ පුද්ගලයා සෝවාන් ඵලයටපත් වුණා කියන එක. නේද? සෝවාන් වෙනවා කියලා කියන්නේ නැවත සතර අපාග එක උප්පත්තිය ලබන්නේ නැහැ. උපරිම ඉපදුනත් භව 7යි. හැබැයි සතර අපාගාමී නම් වෙන්නේ නැහැ. හරි? සෝවාන් වෙනකොට ප්‍රහීන වෙන සංයෝජන ධර්ම ටිකක් තියෙන මොකක්ද? සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. අන්න සක්කාය දිට්ඨිය කියන්නේ මේ මම මගේ කියලා අරගන්න මේ මමත්වයේ කියන එක කැඩෙනවා සෝවාන් වෙද්දී. පැහැදිලිද? එහෙනම් අන්න මේ මගේ ආත්මය කියන දෘෂ්ටිය ගොඩ නැගෙන්නේ මොනවා නිසාද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ පවතින නිසා. මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන ඒ ස්කන්ධ නිසා ඒ ස්කන්ධ වලට පැමිණ තමයි සත්වයා මගේ ආත්ම භාවය කියන දෘෂ්ටිය ගොඩනගා ගන්න. එහෙම ගොඩනගා ගන්න දෘෂ්ටිය කැඩෙන්නේ කොහොමද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියන මේ ස්කන්ධ පහ බාහිරෙන් අපිට ඔය පේන්න තියෙන, ඇහෙන්න තියෙන, දකින්න තියෙන, ගඳ සුවඳ විඳ ගන්න, රස විඳින ඒ බාහිර දේවලු කියන මෙන්න මේ හයම ගත්තට පස්සේ ඒ හයම නිට්ටයයිද අනිත්‍යයිද කියන එක තේරුම් ගන්න. යමක් අනිත්‍යයි නම් ඒක දුකයි කියන එක තේරුම් ගන්න. අවබෝධ කරගන්න. යමක් අනිත්‍යයිද යමක් දුකයිද එය අනාත්මයි. ඒ කියන්නේ මගේ ආත්ම භාවය කියලා ගන්න බෑ. මෙහෙම පැන වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. පණවන්න බෑ නෙමෙයි පැන වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න. අවබෝධ කරගන්න. ඒක අවබෝධ කරගත්තා කියන්නේ මම ඔයගලන්ට මේ මගේ කියලා ගොඩ ගහගෙන තියෙන ඒ දෘෂ්ටිය කැඩිලා යනවා. පින්වතුනි. මගේ කියලා ගොඩනගාගෙන තියෙන ඔය දෘෂ්ටිය කැඩෙනවා කියලා කියන්නේ මම මේ තාත්තේ දේශනාව මුලදිම කිව්වා වගේ. ඕගොල්ලෝ ඔය මගේ කියලා අරගෙන තියෙන ඒ තණ්හාව කියන කොටස මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් ප්‍රහීන වෙනවා. ඒ ප්‍රහීන වීම තුල ඕගොල්ලන්ට මගේ ආත්මය කියලා අරගෙන ඒ දෘෂ්ටිය ප්‍රහීන වෙනවා කියලා කියන්නේ මම මේ තාත්තේ දුක කියන එකක් නැති වෙනවා කියන එක. හරි. පැහැදිලිද? චතුරාර්ය සත්‍ය දේශනාවේ පළවෙනි සත්‍ය දුක්ඛ සත්‍ය. ඒ දුකට හේතුව තණ්හාවයි. අන්න යමෙක් තණ්හාව දුරු කරනවාද ක්‍රමක්‍රමයෙන් තණ්හාවේ දුරු වීම තුල දුක නැති වෙනවා. පැහැදිලිද? එහෙනම් ඔබ ඔය මගේ කියලා අරගෙන තියෙන ඔය මම කියන කෑල්ල අම්මිතාත් පුළුවන් තරම් මේ බුද්ධ ශාසනය ඇතුලේ කඩා ගන්න. ඒකටයි බුද්ධ ශාසනය. හරි. ඒකටයි බුද්ධ ශාසනය. මුද්දට හිතලා බලන්න මේ කාරණාව එහෙනම්. මගේ ආත්මය කියලා අරන් තියෙන මේ මමත්වයේ කඩා ගන්න මේ බුද්ධ ශාසනය ඇතුලේ. ඒක කඩා ගන්න බැරි නෑ. පුළුවන්. හරි. වෙන දේවල් කර ඉන්නවට වඩා අම්මිතාත් ඔන්න ඔය කෑල්ල කඩා ගන්න පුදුමාකාර වටිනාකමක් tie ජීවිතේ. ඕගොල්ලෝ ජීවත් වෙයි කයි බොයි නටයි ගයයි හැමදේම කරයි. ධර්මතාවය ඔයගොල්ලෝ තේරුම් ගනි මගේ ආත්මය කියලා අරගන්න දෙයක් නෑ කියන එක. එහෙම ගන්න බෑ පැන වෙන්නේ නෑ කියන එක. ඒක තේරුම් ගත්තා කියලා කියන්නේ මේ ලෝකේ ඔයගොල්ලන්ට ජීවත් වෙන්නත් පහසුයි. ඇයි? ඔය මගේ ආත්මය කියන කොටස නිසා තමයි මේ කියන කෑල්ල නිසා තමයි මිනිස්සු වැඩිපුර දුක් විඳින්නේ යන්නේ. ඇයි? මිනිස්සු වැඩිපුරම තණ්හා කරන්නේ ඔන්න ඔය මගේ ආත්මය කියන කොටස තියෙනකම්. ඕක කපලා අයින් කළා දවසට පුදුමාකාර සැනසීමකින් ඔයගොල්ලෝ මේ ලෝකේ ජීවත් වෙයි. හරි.
වැඩිදුර ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම හිතනවා කියපු කාරණාව පැහැදිලි වෙන්නේ නැති කියලා. බොහොම වැදගත් ධර්ම දේශනාවක්. නැවත නැවත ශ්‍රවණය කරන්න පින්වතුනි. ශ්‍රවණය කිරීම තුලින් ඔයගොල්ලෝ යෝනිසෝ මනසිකාරයේ තුලින් මේ කාරණාව තවදුරටත් තේරුම් ගන්න. අවබෝධ කරගන්න. හරි. පැත්තකට ගිහිල්ලා භාවනා කරන්න, ditthi visuddhiය වගේ සම්පාදනය කරගන්න කොටත් මේක ඇල්ල. සම්පාදනය කරගන්නවා කියන්නේ මේක එක්තරා මට්ටමකට කැපෙනවා. හරි. ඒ නිසා වැඩිදුර ධර්ම දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රාර්ථනා කරනවා මේ ධර්ම දේශනාව තුළින් රැස්වන්නා ලද සියලුම කුසල් ධර්ම දේශනාව ශ්‍රවණය කළ සියලුම පින්වතුන්ට තම තමන් මේ ගොඩනගාගෙන තියෙන මම මගේ කියලා අල්ලගෙන තියෙන මේ කෑල්ල මේ කොටස කඩලා අයින් කරලා දාන්න නැත්තම් දුරු කරලා දාන්න දුරු කර ගැනීම පිණිසම මේ සියලුම කුසල් එකසේ හේතු වේවා වාසනාව වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවෙන් රැස්වන්නා ලද සියලුම කුසල් ඔබ අප රකින්න මේ ශාසනය රකින්න මේ වනසෙනසුන් රකින්න සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාටත් අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගන්න. ඒ වගේම මේ සේනාසනයේ වැඩ ඉන්න සියලුම මගේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාටත් උන්වහන්සේලා පතන්න අවබෝධයකින් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීම පිණිසම මේ සියලුම කුසල් එකසේම හේතු වේවා වාසනාව වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටාච භුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං